Hello, welcome to the channel English for Children. We are doing the grade 9 English pupils book activity 4 how to use the comma in sentences. අපි බලමු වාක්‍යවල නිවැරදි ආකාරයෙන් comma එකක් නැත්නම් කොමාව සිංහලෙන් කියන විදිහට හරි විදිහට පාවිච්චි කරන විදිහ. The first one, use commas to separate items in a sentence. There's an example here. We need a kilo of beans, 500 grams of pumpkin, and a bundle of spinach. So we use a comma to separate items in a sentence. අපි මේ කොමාව පාවිච්චි කරලා තියෙන්නේ වාක්‍යයක විවිධ දේවල් වෙන්කර හඳුනා ගැනීමට. දෙවෙනි එක, use comma to separate independent clauses. ඒ කියන්නේ එක වාක්‍යයක කොටස් දෙකම independent විදියට. It's independent on its own. Example, mother, these mangoes look fresh, yummy and juicy. Then independent sentence, these mangoes look fresh is one sentence. Yummy and juicy is the next sentence. ඒ කියන්නේ වාක්‍යයක මේ වාක්‍යයේ අඩංගු වෙලා තියෙන වාක්‍ය දෙකම තනිවම ඒ කියන්නේ ඒ එකම වාක්‍යයේ වෙනම වාක්‍ය දෙකක් ඒ එක වාක්‍යයක් තුල අඩංගු වෙලා තියෙනවා. ඒ කිව්වොතින් උදාහරණ විදිහට these mangoes look fresh කියන්නේ එක වාක්‍යයක්, yummy and juicy කියන්නේ තව වාක්‍යයක් විදිහට ඒ එකම වාක්‍යයේ වාක්‍ය දෙකක් අඩංගු වෙලා තියෙන වෙලාවක commas අපි පාවිච්චි කරලා වෙන විදිහට පෙන්නුම් කරන තමයි මෙහෙම ලියන්නේ. තුන්වෙනි එක, use comma to separate dependent clause from an independent clause. Example, they are in the stationery section, next to the cosmetics section. So the independent clause here in this sentence is they are in the stationery section. Then the dependent clause in this sentence becomes next to the cosmetics section. It cannot stand alone in the sentence because in the dependent sentence needs the independent clause. To separate these two clauses, we use a comma. දැන් මේ වාක්‍යයේ dependent clause සහ independent clause කියලා clauses දෙකක් තියෙනවා. ඒ කියන්නේ තනියම වාක්‍යයක් විදිහට ගන්න පුළුවන් වාක්‍ය අපි කියන්නේ independent clause. එතකොට තනියෙන් තිබිය නොහැකි වාක්‍යයක් තමයි අපි කියන්නේ dependent clause. ඒ කියන්නේ independent clause කියන්නේ ඒ එක වාක්‍යයක වාක්‍ය දෙකක් තියෙනවා. ඒ එකම වාක්‍යයේ යම්කිසි තේරුමක් තියෙන වාක්‍යයට අපි කියන්නේ independent clause. අනිත් වාක්‍යයට එච්චර තේරුමක් දෙන්නේ නැති වාක්‍ය අපි කියන්නේ dependent clause. එතකොට ඒ දෙකම වෙන් කරලා පෙන්වන්න තමයි අපි මේ කමාව නැත්තම් අපි මේ කමා එක පාවිච්චි කරන්නේ. එතකොට මෙතන මේ වාක්‍යයේ independent clause නැත්තම් තනියම තේරුමක් දෙන වාක්‍යයක් වෙන්නේ they are in the stationery section. එතකොට මේ වාක්‍යයේ they are in the stationery section කියන්නේ independent clause. මේ වාක්‍යයේ යම්කිසි තේරුමක් තියෙනවා. අනිත් කොටසේ තේරුමක් නැහැ. ඒ වාක්‍ය සම්පූර්ණ කරන්න තේරුමක් තියෙන එකත් එක කමාව පාවිච්චි කරනවා. So the fourth one, use comma to separate any words from the rest of the sentence. Example, Johan, could you get a packet of flour? This is a question. The second sentence, mother, I couldn't find the pencils, full stop. So then here, to separate the words from the rest of the sentence, you use the comma giving a pause to show that you're talking to someone. You're asking a question. එතකොට මේ හතරවෙනි ස්ටෙප් එක ඇවිල්ලා නැත්තම් හතරවෙනි සාමාන්‍ය දන්න නීතිය තමයි මේ කමාව පාවිච්චි කරන්නේ ඒ වාක්‍යයේ අවශ්‍ය නැත පුද්ගලයාගේ නම හරි මොකක් හරි කතා කරනකොට එතන නිශ්ශබ්දතාවයක් දරලා තමයි ඒ වාක්‍ය අපි ඉතුරු කොටස කියවන්නේ. යම්කිසි පුද්ගලයෙකුට තමයි අපි ආමන්ත්‍රණය කරන්නේ.
එතකොට උදාහරණයක් විදිහට මෙතන මේ වාක්‍යය දීලා තියෙනවා යොහාන් කාට හරි පුද්ගලයෙකුට අපි කතා කරනවා. යොහාන්, could you get a packet of flour? යම්කිසි පිටි පැකට් එකක් ගේන්න පුළුවන්ද? ඊළඟ වාක්‍ය බැලුවම mother ඒ පුද්ගලයාටත් කමාව පාවිච්චි කළා. එතකොට මේ දෙවෙනි වාක්‍යයේ mother, I couldn't find the pencils. එතකොට මෙතනත් මෙතන ඒ පුද්ගලයා වෙන්නේ අම්මා කියලා. ඒ අම්මා කියන පුද්ගලයාට විශේෂත්වය දක්වන්න ඒ වාක්‍යයේ අපි කියන්නේ mother කමාව පාවිච්චි කරලා ඊට පස්සේ ඒ වාක්‍ය ඉතුරු හරිය තමයි අපි සම්පූර්ණ කරන්නේ. එතකොට පුද්ගලයේ ඒ වාක්‍යය ලියනකොට පුද්ගලයේ මුලින්ම දීලා තියෙනකොට අපි අනිවාර්යයෙන්ම කමාව පාවිච්චි කරලා ඉතුරු වාක්‍යයේ ඉතුරු කොටස් ටික අපි ලියනවා. So the fifth one, how we use a comma in a sentence is use a comma to separate an introductory element from the rest of the sentence. An example, sorry, it is out of stock. Sorry, it is out of stock. So here we are saying that without just saying it is out of stock, we use the word sorry. Then we use the comma and we complete the sentence by writing it is out of stock. එතකොට මේ පස්වෙනි එක කියන්නේ use a comma to separate an introductory element from the rest of the sentence කියන්නේ example එකක් විදිහට දීලා තියෙන්නේ sorry it is out of stock. ඒ කියන්නේ කනගාටුයි මේ භාණ්ඩයේ දැනට shop එකේ නැහැ කියලා. එතකොට යම්කිසි දෙයක් එකපාරට කියන්නේ නැතුව මේ දේ මේ shop එකේ නැහැ කියලා කියනවා වෙනුවට අපි කියන්නේ කනගාටුයි sorry it is out of stock. එතකොට sorry කියන ඒ වචනේ ඒ වාක්‍ය යොදනකොට අපි එතන කමාව පාවිච්චි කරනවා. So like these sentences you can find it from the conversation and write it out all these places where you use the comma. හරි ඒ ටික ඒ ඇක්ටිවිටි එකේ තියෙන අනිකුත් කමාස් පාවිච්චි කරන තැන් හොයලා ලියන්න. Okay, we'll see you in the next video.